නෑ ඔයා හිතන්නේ මේම මගේ නෝනනේ මේ ඔයා කිව්වා කියලා වෙන මේ මගේ නෝන කරනවා කියලා කිව්වට නෑ ඔබේ නෝන ගහන්න ඔබ මෙතන ඉන්නේ ඉඳලා මේ රෝයි කියන නෝන ගහන්න මම බිල් දෙකක් මං කියන්න උතෝයි කඩට බය නේ ඔක්කොම පාර්ලිමේන්තුව බය හිනේ අපි නම් කඩට බය නෑ චමුදිත තාම මට නම් අසුචිය ගැහුවේ නෑ ඔයාට ගැහුවා හරි ඔබ මම ඒක මට ගැහුවේ ගැත්තේ මට ගැහුවේ ගැත්තේ ඔයාගේ ගෙදරට තාම මට නම් මගේ ගෙදරට අසුචිය ගැහුවේ නෑ ඔයාගේ ගෙදරට ගැහුවා ඔබ දැන් එනවා මැතිවරණයට මේ ඊළඟ මම කිය පාර්ලිමේන්තු මැතිවරණයට. දැන් ඔබට හම්බෙන්නේ වෙනම ලැයිස්තුවක්. ඉස්සර හිටපු පිරිස නෙමෙයි. සමහර වෙලාවට. ඔබේ ලැයිස්තුවේ ඔබ ගුරුවරිය දන ගැස්සුවයි කියලා චෝදනාව කරපු වෙලාවේ ඒක උස්සගෙන කරේ තියාගෙන ගියපු වඩිවේල් සුරේෂ් ඒ ලැයිස්තුවේ හම්බ වෙන්න පුළුවන්. නිමල් සිරිපාල්ද සිල්වා ඔය ලැයිස්තුවේ හම්බ වෙන්න පුළුවන්. අරවින්ද කුමාර ඔය ලැයිස්තුවේ හම්බ වෙන්න පුළුවන්. එතකොට මේ ඔය එකම ලැයිස්තුව. එතකොට ඔය ගුරුවරිය දන ගාපු කියපු මැතිවරණ දැන් දෙකක් ඉවරයි ජමුදිත. ඔව් නෑ නෑ. ඒ වගේ ඒ මැතිවරණ ඉවර වෙලා ඒ මැතිවරණ ඉවර වෙලා අපි ඒ වගේ දිනලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉවරයි. මේ ඉන්නේ ඒවා. ඒක නෙමෙයි මම කියන්නේ ඒවා පිටිපස්සේ හිටපු අයත් එක ලැයිස්තුවේ හම්බෙන්න පුළුවන්. වඩිවේල් සුරේෂ් නිමල් සිරිපාලේ කියලා හිටියේ නෑ. මම අහන්නේ දේශපාලන ප්‍රතිවාදීන් එක ලැයිස්තුවේ ෆයිට් කරන්නේ කොහමද කියන එක මම අහන්නේ. ඒක තමයි ඔබ ලැයිස්තුව කියන්නේ මේගොල්ලෝ එකට ඡන්ද ඉල්ලනවා කියන එක. මම කිව්වේ ලැයිස්තුව කියලා කියන්නේ මොකද්ද? UNP ලැයිස්තුව කියලා. ආ කියන්නේ මෙතුමා UNP ලැයිස්තුව වෙනවා කියලා කියන්නේ. දැන් අපිට එකට ඉන්න බෑ කියලාද කියන්නේ? කවුද එහෙම කිව්වේ? එහෙනම් ඔබතුමා ඇහුවේ? මම ඇහුවේ එකට ඉන්න ලැයිස්තුවේ එකට ප්‍රභාකරන් එක්කත් හිටපු සිංහල මිනිස්සු හිටියා ඒ කාලේ මායින් ගම්ම. ඒක අන්න ඒකයි මම ඇහුවේ. මං අහන්නේ දැන් තමාරු ඔය හැමෝම අහන ප්‍රශ්නනේ ඔවා. රනිල් එක්ක කොහමද එකට ඉන්නේ රනිල් එක්ක ජනාධිපතිතුමාත් එක්කකට හිටගන්නේ කොහමද කියලා ප්‍රභාකරන් එක්කත් සිංහල මායිම් ගම්මාල වල හිටගත්ත මිනිස්සු හිටියා. සිංහල මිනිස්සු කියන්නේ බහුතර සිංහල මිනිස්සු නෙවෙයි සමහර අපේ මායිම් ගම්මාන වල හිටපු මිනිස්සු LTT එකට බැරිද? ඉල්ලන්න බැරි නම් අපිට අරවින්ද කුමාර එක්ක එකට ඉන්න බැරිද? ඒ කියන්නේ ඊළඟට ඔබ එන්නේ පැහැදිලි UNP ලිස්ට් එකෙන් එන්නේ. අපි UNP ඉල්ලන්නේ. එන මොකෙන්ද ඉල්ලන්නේ? අපි සන්දානයකින් ඉල්ලන්නේ. මොකද්ද සන්දානයක් ඒ වෙලාවට ඇදෙයි. ඒක කාගේ මූලිකත්වයෙන්ද? කාගේ හරි මූලිකත්වයෙන් නායකත්වයේ කවුද? කාගේ හරි මූලිකත්වයෙන් සන්දානයක් ඇදෙයි. සන්දානයේ තුලා අපි ඉල්ලනවා. ඒ සන්දානයේ දෙයියෝ ඇවිල්ලා හදලා දැනට කාගේවත් මෙහෙමනේ. දැන් ඔය හිරුවේකේ මාධ්‍ය මහතුරුන්ට සන්දාන හදන්න බෑනේ. හිරුවේකේ මාධ්‍ය මහතුරුන්ට සන්දාන වරද්ද ගන්න එපා. චමුන්දිතලාට සන්දාන හදන්න ඇයි තියන්නේ සන්දාන ගැන කතා කරන්නේ. ඉතින් ඒක අහන්නත් එපා. අහන්න නැති මොකද? අපි අහනවා. ප්‍රශ්න අහනවා. අපි අපි මේ වෙලා බල්ලේ පොඩ්ඩක් තප්පර කිව්වනේ. ඔව් එමතුවා. ඔව් කියන්න. චමුන්දිතලාට තියෙන්නේ චමුන්දිතලාගේ මාධ්‍ය ආයතනය ආරක්ෂා කරගෙන චමුන්දිතලාගේ මාධ්‍ය ආයතන ප්‍රොමෝට් කරගෙන යන එකනේ. මේ අපේ හදන සන්දාන අපි හදන වෙලාවට සන්දාන හදන අපි අවුරුදු 30ක් දේශපාලනය කළා අපි මේ දේශපාලනය ඔබතුමා හදන වෙලාවට අපි දේශපාලනය දාන්නේ ඔයා මොකටද දේනම් අහන්නේ ප්‍රශ්නේ අපි අහනවා අහනකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔන්න ප්‍රශ්නෙට උත්තරේ මෙච්චරයි ප්‍රශ්නෙට උත්තරේ අපි සන්දානයක් හදලා අපි ඡන්දෙ ඉල්ලනවා සන්දාන හදන්නේ සන්දානය හදන දිනේ වෙලාව නැකත හදාහන කවුද සන්දානය ඕගොල්ලෝ දෙන්නේ කවුද සන්දාන ප්‍රධානියා ඒක ප්‍රධානියා පොඩින් රනිල් වික්‍රමසිංහද කවුද සන්දාන ප්‍රධානියා? රනිල් වික්‍රමසිංහ හරි කවුරු හරි මහ බබා හරි මොන බබා හරි සන්දානයක් අදලා හරිනේ ඉල්ලුවම කියන්න කවුද කියලා? ඒක දැන් ඉතින් අපි සන්දානයකට ඉන්නේ. කවුද සන්දානේ? ඇයි දැන් අපි නැද්ද? පොහොට්ටුව ශ්‍රී ලංකා අපි ඔක්කොම දැනුත් සන්දානේනේ අපි ඉන්නේ. ඒ මොකක් සන්දානේ? ඇයි අපි දැන් පහුගිය පාර්ලිමේන්තුවට ආවේ සන්දානෙන්නේ? ඒ පොදු ජන පෙරමුණ. පොදු ජන පෙරමුණේ සන්දානය. හරි. ඒ වගේ කියන්න මේ සන්දානේ මොකද කියලා. සන්දානයක් ඇදිලා ඉස්සරහට. ඒක බය වෙන්න බෑ. ඒක මොකද්ද කියලා කියන්නේ ඉතින්. ඒක අහන්නේ. ඊළඟ පාර්ලිමේන්තුව ඉස්සරහට ආවත් සන්දානයක් කරනවා පාර්ලිමේන්තුවට ඉස්සලා ජනාධිපතිවරණය ආවත් සන්දානයක් කරනවා. හරි ඒ සන්දානේ මොකද්ද? එන සන්දානේ තමයි අපි එන අපි එකතු වෙන අපි ඉන්න දැනට ඉන්න සන්දානේ තමයි ජනාධිපති අපේක්ෂකයා දිනන්නේ පාර්ලිමේන්තුවේ ඊළඟ පිළිවෙලට. ඔබ ඉන්නේ සජිත්ගේ සන්දානේද? අජිත්ගේ සන්දාන කවුද? ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවා කියලා කියන්නේ නෑ ඒවට ජනාධිපති අපේක්ෂකෝ දානවා අපි ඒ සන්දාන වල ඉන්නවා. ඔබ කියන එක තේරෙන්නේ නැහැ මම කියන්න ජමුදිත මහත්තයෝ
අපි කරන දේවල් අපි කියන දේවල් ඕගොල්ලොන්ට කිය ඉන්න අපේ අයිතියකුත් නෑ. අපි එහෙම ගිය සැරේත් මම ඔබතුමාට කිව්වා. ඒකෙදී ඔබතුමාලා තමයි ඇදගත්තේ මං ඉන්න මගේ පක්ෂකෝ දැන් ගිය සැරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔයා දයාසිරි කියලා අනු කාලා මංව ගෙනල්ලා මෙතෙන්ද නිකන් දයාසිරිගේ ඔයා දයාසිරිගේ මඟුලක් කාලා තමයි ගිය සැරේ ගෙනල්ලා නිකන් මේවා කරන්නේ අන්තිමේදී මොකද උනේ දයාසිරියට ඉන්න තැන නැති උනා ඒක අපි දයාසිරිට ඒක අපිට දයාසිරිගේ ලනු දැන් මෙයා මාස 13කට පස්සේ දාපු වීඩියෝ කොම් ඔබතුමා මේ සලකුණ වැඩතරන්නේ දාලා බලන්න ඔබතුමා එදත් කරේ අපේ මගේ පෞද්ගලිකව මං ඉල්ලන්නේ මොකද අදනේ මං ඉල්ලන එක ඉල්ලන්න දැන් මොකක් හරි රටේ වැදගත් දෙයක් රටේ මාතෘකාවක් රට ගැන හිතලා දැන් මොනතරම් ප්‍රශ්න තියෙනවද මේ ටිකේ කොච්චර ප්‍රශ්න තියෙනවද අහන්නකො ප්‍රශ්න දැන් බදුල දිස්ත්‍රික්කේ විශේෂ දෙන්න අර බදුල දිස්ත්‍රික්කේ මොකද්ද උමාවේ හිල හරි අපි අහනවා රට ඔබතුමා වැදගත් අමාත්‍යාංශයක් කරන අපි ඔබතුමා කැමති පොස්ට්පේඩ් එකට මොකද වෙලා තියෙන්නේ මූලික වෙලාවේදී අපි ඔබතුමාගේ දේශපාලනය ගැන කතා කරනවා ඔබතුමා මාස 13කට කලින් මම මෙතන ඩොලර් එක කීයද අද ඩොලර් එක මොකද අද රටේ මොකද තියෙන තත්ත්වය අද රටේ මිනිසුන්ට මාස 13කට කලින් එනකොට පොහොර තිබ්බද මම ඊට මාස 13කට එනකොට රටේ මිනිසුන්ට ගෑස් තිබ්බද ඔබතුමා අපි අහන ප්‍රශ්න ටික අපිට කියනවා අපි ඔබතුමා කැමති නෑ වගේ සන්දාන ගැන කතා කරන්න කමක් නෑ මේ මම සන්දාන වලට කැමතිත් නැත්තේ නෑ මම මොනවත් කැමති නැත්තේ නෑ මම කොහොමද දේශපාලනට බයත් නෑ බදුල්ල මම කොළඹින් ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ මං හිරු මාධ්‍ය ජාලයෙන් ඉල්ලන්නෙත් නෑ මං ඉල්ලන්නේ මේ කට්ටියට උවමනා විදියට ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ චමුදිතට ඕන විදියට ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ අපි කිව්වද ඔබතුමා දැන් පාලනය කරනවා චමුදිතලා මේක පාලනය කරනවා මාධ්‍ය කියන්නේ දේශපාලන ඔබතුමා කියනවා චාමරු සම්පත් චමුදිතලා ඇවිල්ලා මෙහෙමයි දැන් පැය දෙකක් නෙවෙයි පැය 40ක් පාර්ලිමේන්තුව කතා කරලා තියෙන්නේ 10 ඇමතුමා මේ 10 කතා කරනකොට පැය දෙකක් නෙවෙයි පැය 8ක් ඇමතුමා මේ ඕගොල්ලෝ මෙතන කලබල උත්තර දෙන්න එපා ඇමතුමා ආවේගශීලීව කතා කරන්න එපා අපි කතා කරලා ඒ ප්‍රශ්න අහලා උත්තර දෙන්න පානුක මං ඔයා දාලා ගියත් මෙතන පැය 8ක් ඔතනින් දාලා නැගිටලා ගියත් මන් නැගිටවන්න බෑ ඕගොල්ලෝ තුන් දෙනා. ඔබතුමා නැගිටවන්න තව දෙන්නෙක් මෙතන ඉන්නවා. ඔබතුමා නැගිටවන්න නෙමෙයි. ඔබතුමා නැගිටවන්න නෙමෙයි. ඇමතුමා මොකටද දෙන්නේ? ඔය කෑ ගහලා උත්තර දුන්නට අපි ප්‍රශ්න ඔක්කොම අහනවා. පැය 8ක් කතා කරා. නෙමෙයි ඇමතුමා දැන් ඔය හැබැයි කතා කරන එක මේ අද එළි වෙනකන් රෑ නිකන් නිදාස් නැගිටලා ඉන්න මිනිස්සු බලන එකට මොකක් හරි අඩුම වශයෙන් රටට වැදගත්කමක් තියෙන එකක් අහන්න ජනතා නියෝජිතය නිසා රටට වැදගත්කම ඔබතුමා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඔබතුමා ස්වාධීනව ඉන්න බව කියන්නේ මට කියන්න ඔබතුමාගේ දැක්ම පළවෙනි තීරණය ගත්තේ ඔබනේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේනගේ යුගයේ ඉවරද? ඉවර විය යුතුද? මම මෙහෙමනේ මම ජමුදිත මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමට දොස් කියන්නේත් නෑ අනික් කණ්ඩායමට දොස් කියන්නේ නෑ මම කාටවත් දොස් කියන්නේ නෑ මම ඒගොල්ලෝගේ යුගයේ ඉවරද අරවද මැද කියලා මම දන්නේ නෑ ඔබතුමාගේ පක්ෂ නිදහස් පක්ෂය එතුමා පොළොන්නරුවේ මිනිස්සු ඇති එතුමාටත් උදව් කරපු මිනිස්සු ඇති එතුමා උදව් කරපු මිනිස්සු ඇති එතුමාටත් පොළොන්නරුවේ යම්කිසි සහයෝග දෙන ජනතාවක් ඇති ඔබ මහමැතිවරට පත් කරේ මෛත්‍රීපාල සිරිසේන මම ඒක නෑ කියන්නේ නෙමෙයි ඔබ පත් කරේ ඒකෙන්ද අපිට හරින් ෆර්නෑන්ඩෝ උපාලි සමරවීරව පත් කරන්න මේ නේ උපාලි සමරවීර නේද? මාධ්‍ය ගිය කන්නේ මේ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පරණ කෙනෙක් නේ නෑ මම අහන්නේ ප්‍රශ්නේ අහන්න මගේ මතය මම හරි මම අහන්නේ ඔබ නිදහස් පෞගිය ආර්ථික අර්බුදය පෞගිය මම ජනාධිපතිතුමාට උදව් කරලා ආරෙන්න මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිහිල්ලා ඔය ඩාලි රෝඩ් එකේ ගිහිල්ලා එතන ඔබතුමා එතෙන්ට ඉබ්බා දාලා එතන විනාශ ප්‍රශ්නේ ඔය කතාව හරි ඇමතිතුමා ප්‍රශ්නේ අහන්න දෙන්නකෝ මම අහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබ ජ්‍යෙෂ්ඨ කෙනෙක් දැන් අවුරුදු 30ක විතර දේශපාලනයක් කරන කෙනෙක් නිදහස් පක්ෂයට අද ඇත් වෙලා තියෙන මේ ඉරණම කෑලි වලට කැඩිලා කවුද වක් කියන්න ඕනේ?
කවුද වග කියන්න ඕනේ? දැන් පක්ෂෙම නායකයෝ තමයි. අපිට කවුද නායකයෝ කියන්නේ? නායකයෝ කීප දෙනෙක් ඇමතුමා මෙහෙමයි දැන් ඉන්නවා. ඔබතුමා අද දවසේ නිකන් මේ ගැලවෙන උත්තර දෙන ගතියක් අපිට පේන්න ඇයි ඔබතුමා ඍජුව උත්තර දෙන්නේ නැත්තේ? මහා ජනතාවගෙන් ගැලවෙන්නේ නැහැ. දේශපාලඥයෙක් හැටියට ජනතාවගේ ඕනම දෙයක හරි, දිනනවා. ඔබතුමා කියන්න ඕනේ කියලා කිව්වනේ. ඔබතුමා මොකද ගැලවෙන මිනිහෙක් ඔබතුමා දේශපාලනයේ එක විදිකාවක ප්‍රකාශ කළා මම මේ නිමල් සිරිපාල ඩිලාන් පෙරේරා ඒගොල්ලෝ අය මේ පෞල් දේශපාලනය කරපු නැති නිසා තමයි අපි වගේ අයත් මේ ආවේ කියන කතාව. ඒ කියන්නේ ඔබ පෞල් දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා කියන එකද කියන්නේ? නෑ නෑ මම පෞල් දේශපාලනේ මම කිව්වේ අපේ දිස්ත්‍රික්කයේ තියෙන දේශපාලන වශයෙන් ඒගොල්ලෝගේ කවුරුත් පෞල් වල ඉන්නේ අපිටත් තැනක් ආවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඔව් නමුත් දැන් දේශපාලනය තුල අපි වගේ අයට දේශපාලනයෙන් බෑනේ දැන් අර අපේ කාලේ ප්‍රාදේශීය සභා දැන් ඔබතුමා කියන මට ඕන තැනක මම දැක එක ස්ටේජ් එක කියන මට ලංකාවේ කොහෙන් ඉල්ලුවක් දිනන්න පුළුවන්. චාමර සම්පත් කිව්වොත්. මොකද අර ඔබතුමා පොඩි මිනිහාගේ අරක්කුවෙක් ගැන කතා කරනවා. ඔය කතාවත් එක්ක. හැබැයි ඔබතුමාගේ බිරිඳ ඡන්ද ඉල්ලුවා. 2018 ඔබතුමාගේම මේ ඇල්ල ප්‍රාදේශීය සභාවට ඡන්ද 100 ගාණයි ගත්තේ. ඒ කොට්ටාශේ. ඔයා කොහොමද කියන්නේ 100 ගාණක් ගත්තේ කියලා? එක ආවේ පොහොට්ටුව, දෙක ආවේ UNP එක. තුන ආවේ ඔබතුමාගේ බිරිඳ. ඔයාලා ලැයිතුකෝ. ලැයිතු ගන්න. හරියට ඔබතුමා වැරදි නම් කියන්න. දැන් හැබැයි මේමය. හරි ඉලක්කම් ගන්න. ඔව් කීයද ඉලක්කම? අපේ නෝනා දෙක පොහොට්ටු එක. ඒ වෙලාවේ රටේ මතය පොහොට්ටුවට තිබ්බ එක මම පිළිගන්නවා. නිකම් බොරු පච හෙලන්න එපා. ඔබතුමා ඒ කතාව කියනකොට හරි පච නම් ඔබතුමා අංක කියන්නේ. ඔබතුමා ඔය කියන කතාව කියනකොට හරි ඒක වැරදි නම් අංක හරි ගාන කියන්නේ හරි ගාන. මට ගාන මතක නැහැ. ආ ඉතින් එන මගේ එක වරුයි කියන්නේ කොහමද? ඔයා කොහමද ගාන කියන්නකෝ හරියට. හරි මගේ 100 ගාන බොරුයි කියන්න. ඔබතුමා ගාන කියන්න. එතකොට නෙමනේ මම ඔබතුමාගේ බිරිඳ මට මම ගාන මගේ ඉලක්කම වරදින්න පුළුවන්. ඉලක්ක ඡන්ද 800 ගානක් ගත්තා නෝනා. පෙට්ටි 3යි අරගන්න. ඔබතුමා ඡන්ද පෙට්ටි 3යි කරඳකොල්ල ගානයිල කිතල්ල. ඔබතුමා පෙට්ටි 3ෙන්ම ඡන්ද 800 ගානක් අපේ නෝනාට තිබ්බා. හරි ඡන්ද 800 ගානද ඉතින් මේ 900 ගානයි පොට්ටුවට. මේ මෙච්චර මහාමතිකරයා. 900 ගානයි පොට්ටුවට. ඒක කොට්ටාස යන්නේ ජමුදිද. කොට්ටාසක ඡන්දේ ඉල්ලනකොට පොට්ටුවයි අපි ඉල්ලනකොට ඒ වෙලාවේ පොට්ටුවනේ ලංකාවේ හැමතැනම දිනුවේ. මගේ නෝනා විතරක් නෙමෙයි තව මේ කවුද පාර්ලිමේන්තුවේ හිටපු කැබිනට් ඇමති කෙනෙකුත් පරාදයිනේ. කවුද? කැබිනට් ඇමති හිටියේ වෙන්නප්පුවේ නිල්රොයි ප්‍රනාන්දු කොහොමද මිල්රොයි? මිල්රොයි ප්‍රනාන්දු පරාදයිනේ ප්‍රාදේශ සභාව. අය ඔබ කියන්නේ වෙන්නප්පුවේ. ඔව් නෑ පරාද වෙච්ච නෑ නෑ මං ආන්නේ ඔයා මගේ නෝනා ගැන කියනවනේ. ඔබේ නෝනා ගැන ඔබ විතර ඉන්නේ. මගේ නෝනා නෑ ඔයා හිතන්නේ මේම මගේ නෝනනේ මේ ඔයා කිව්වා කියලා වෙන මේ මගේ නෝනා කියලා කියලා ඔබේ නෝනා ගැන ඔබ මෙතන ඉන්නේ ඉඳා. මිල්රොයිගේ නෝනා ගැන අහන්න මං මිල්රොයි මිල්රොයි පරාදයි. හරි මිල්රොයි ගැන අහන්න ඕනේ. මේක අහන්න ඕනේ. මෙතන ඉන්නේ චාමර සම්පත්. මිල්රොයි ඇමතිතුමාත් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ල පරාදයි. හරි ඒ මිල්රොයි එයා කැබිනට් ඇමති කෙනෙක් කවුරුද 30ක් හිටපු ඒ හිටියට කාලයක් දේශපාලන හිටියේ නෑනේ. ඒ වගේ තමයි. කාලයක් දේශපාලන හිටියේ නෑනේ. ඒකත් ඒ වගේ තමයි. ඒකත් ඒ නිසා පෞල් දේශපාලන ගැන කවුද ඇහුවේ? ඕගොල්ලෝ දේශපාලන වශයෙන් මෙතෙන්ට ඇවිල්ලා මේ විවාදයට ආවම ඕගොල්ලොන්ගේ මතය තමයි ඕගොල්ලොන්ට මේ අපිට නිකන් මඩ ගහලා අපි මෙහෙම කුලප්පු කරලා අපි අවුස්සලා මේක නිකන් එහෙම චූන් ගන්න එපා. මොකද්ද මඩ? මඩ ගහලා අවුස්සලා කුලප්පු කරන්නේ. දැන් මොකද්ද මඩ? ඇමතුමා මේ කියන්නේ ඕගොල්ලෝ ගන්නේ ඕගොල්ලෝ කවුරු හරි දේශපාලනඥයෙක් ගෙනලා අපහසුතාවයට පත් කරලා ඇමතුමා මේ නෙමෙයි. Why you bully me? මෝඩ චූන් ගත්ත මොකද්ද චූන් එක? මොකද්ද මෝඩ චූන් එක? ඔයා මෝඩ චූන් ගත්ත මොකද්ද චූන් එක? මොකද්ද ඔබේ බිරිඳ මගේ බිරිඳ ගත්ත ඡන්ද මම ඊළඟට ඉන්න පක්ෂේ මොකද මෝඩ චූන් ඇමතුමා ඉස්සෙල්ලා පළමුව චමුදිත වගේ මිනිහෙක් මේ මෝඩ චූන් ගන්න එක ගැන මට කනගාටුයි. නෑ මෝඩ චූන් ගැන මොකක්ද? ඔයාට දැන් මේක විනාඩි 40ක් විතර ගියා මේ මාතෘකාව. විනාඩි 40ම ඔබතුමා දැන් අහපු ප්‍රශ්නේ දැන් මේ බලා ඉන්න මිනිස්සු මේක බුද්ධිමත් විදියට බලා ඉන්න මිනිස්සු බලයි. මම දන්නවනේ මං ගිය සැරේත් මේ වැඩසටහන බැලුවට පස්සේ මිනිස්සු මට කියපු දේවල්. හරිද? එහෙනම් ඕගොල්ලොත් වගකියුතු නාලිකාවක වගකියුතු මාධ්‍ය මාතෘ හැටියට මේක බලනකොට ඕගොල්ලෝ බලන මිනිස්සුන්ට
හරි විදියට බලන්න ඒක තමයි අපිත් කියන්නේ. මිනිස්සු තීරණය මේ ඊයේ පෙරේදා මම බැලුවා නාලිකාවක ගහගත්ත රණ්ඩු නැගිට අමාත්‍යවේදියාට ඇඟිල්ල දික් කරා. ඒ වගේ තියෙනවා. සමහර මේ මෙතන නැගිටලා ගියා ඇමතිවරු ඇවිල්ලා රණ්ඩු වුණා. මං එහෙම මෝඩ චූන් ගන්න මං කොහොනේ පැය 4 නෙවෙයි පැය 8ක් මිනිස්සු තීරණය කරයි මෝඩ චූන් ඒක ප්‍රශ්න නෑ. අපි ඔබතුමාද අපිද ඒක ප්‍රශ්න නෑ. ඔබතුමාම තමයි කියන්නේ ඔබතුමා බදුල්ලේ ජේෂ්ඨ දේශපාලඥයෙක්. පරිණත දේශපාලඥයෙක්. ඇත්තනේ අපිට පිළිගන්න වෙනවනේ. දැන් එතකොට ඔබ වගේ දේශපාලඥයෙක් මෙතෙන්ට ආවහම ඔබේ විෂන් එක ගැන අහන එක වැරදිද? ඔබතුමාගේ ඉදිරි දේශපාලන දැක්ම ගැන අහන එක වැරදිද? ඉන්න පක්ෂ ගැන අහන එක වැරදිද? ඔබ කොහොමද මෝඩ චූන් කියලා අර්ථකථනය කරන්නේ? මෝඩ චූන් නෑ ඔයගොල්ලෝ මේ විනාඩි 40 ඔබේ ජනතාවට උත්තර දෙන්නේ ඔය. 40 තිස්සේ ඔබේ ජනතාවට ඔබ උත්තර දෙන්නේ. විනාඩි 40 තිස්සේ ආපු ප්‍රශ්න වලින් එකක්වත් මන් දන්න විදිහට මේ ජනතාවගේ ප්‍රශ්නයක් ජනතාවට වටිනාකමක් තියෙන ප්‍රශ්න කිසිම එකක් නැහැ. ජනතාවට වැදගත් ඕගොල්ලෝ අහන ප්‍රශ්න මේ ලංකාව මේක මාධ්‍ය ආයතනේ ලංකාවම බලා ඉන්න එක. මේක මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා මං කවුද කියලා. ඔබතුමා මම බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා හරි ඔබතුමා ලියලා දෙන කරන විදිහ මම ඊළඟ ඡන්දෙ දිනන විදිහ. ඔබතුමා ලියලා දෙන ප්‍රශ්න නෙමෙයි අපි අහන්නේ. ඒ කියන්නේ අපි මේ සාකච්ඡා අපි දුරකථනයෙන් කතා කරලා ජම්බේ මහත්තයා ඔයාගේ ප්‍රශ්න ඔයාට ලියලා දෙන්න මට එච්චර අමාරුවක් නැහැ. සීරියස් මම පාන්දර තුරට බදුල්ලේ ඉඳලා ඇවිල්ලා මම කොළඹට උදේ 7ට ඇවිල්ලා කොළඹ ඉඳලා මම මේ කොළඹ තියෙන මගේ ගම්පොළ මිනිස්සුන්ගේ වැඩ ටික කරලා අධ්‍යාපන අමාත්‍යාංශ මාර්ග අමාත්‍යාංශ මම දිගටම හැම අමාත්‍යාංශවලට ගිහලා මගේ අමාත්‍යාංශයට ගිහලා මම මේ වැඩ කරලා ආපු මිනිහෙක්. ඒ නිසා මට මේ ඔයාගේ ලියාගෙන ඇවිල්ලා ඔයාගේ දෙයට උත්තර දෙන්න මං ඔයාට ලියලා ඔයාට කියවලා ඔයාගෙන් ඒක තමයි ඔබතුමා මේ දේශපාලනඥයෙක් නෙවෙයි ඔබතුමා රාජ්‍ය ඇමතිවරයෙක් නේ. ඔබතුමා මෝඩ චූන්කාරයෙක් කියලා මං කියන්නේ. ඇමතෝ මටත් කියන්න වෙනවා ඔයත් බොඩ චූන්කාරයෙක් කියලා. එච්චරයි. ඔබටත් කියන්න වෙනවා ඔබතුමාත් බොඩ චූන්කාරයෙක් කියලා. හරි? ඒ නිසා කෙලින්ම ඔබතුමා කටට නම් බය වෙන්නේ නැහැ. වෙන අය ඔබතුමා ඔය පොස්ට් පේට් ගිහලා දාන සල්ලි වලට මේ සද්ද වලට දුරවර දන ගස්සපුවට ඕවා මෙහෙ දාලා අපි නම් කටවල වලට බය නැහැ එච්චරයි. දෙකක් මං කියන්න. ඔතෝයි කටට බය නැහැ කොහොමද පාර්ලිමේන්තුව බය හිනේ. අපි නම් කටට බය නැහැ. චමුදිත තාම මට නම් අසුචිය ගැහුවේ නැහැ ඔයාට ගැහුවා. හරි. මම ඒක මට ගැහුවේ ඇත්ත. ඔයාගේ ගෙදරට තාම මට නම් මගේ ගෙදරට අසුචිය ගැහුවේ නැහැ. ඔයාගේ ගෙදරට ගැහුවා. ඔයා ඒක පිළිගන්න. මම පිළිගන්න ඒක පිළිගන්න. මගේ ගෙදරට අසුචිය ගැහුවේ නැහැ. ඔයාගේ ගෙදරට අසුචිය ගැහුවානේ. ඒක පිළිගන්න. හරි. ඒක පිළිගන්න. මගේ කඩට බය වෙන්න ඕනේ නැහැ ඔයා. ඒක මෙතන දාලා නැහැ. පිළිගන්න. මම එච්චර පල්ලයට වෙන්න එපා. කටට බය වෙන්නේ නැහැ. එච්චරයි. අයියෝ මගේ කඩට බය වෙන්න එපා. ඔබතුමා දැන් හැම තැනම ගිහිලා සද්ද දාලා මගේ කටට බය වෙන්න එපා. අරයා මෙයා පාර්ලිමේන්තුවේ ඒ සද්දෙට නම් අසුචි දාපු කතාව ඉතින් ඒක ගහපු අය හොයාගන්න ඔබතුමා හිටියනේ ආණ්ඩුවේ. ඔබතුමා ආණ්ඩුවේ හිටියනේ. තාම හොයලා නැහැ. තාම හොයලා නැහැ. හොයන්නේ. ඉතින් ඒක හොයන්න ඔබතුමා ආණ්ඩුවේ අමති කෙනෙක් නේ. අපි හොයන්න ඕනේ. මම දවන්න ඕනේ. හරි ඔයා ආණ්ඩුවේ නේ ඔබතුමා. ඔයා ආණ්ඩුවේ කෙනෙක් නේ. හොයාගන්න ඕනේ. ඔයා අනුන්ගෙන් අසුචිය කුටි ගන්න මං හොයන්න මම මොකද මට පිස්සුවක් තියෙනවා. ඔබ දැන් අනිත් එක මම මේ ඔයාගේ ගෙදරට ගහපු දවසේ මම ඔයා ඕනම තැනක අරන් බලන්න මම බදුල්ලේ හිටියේ. අපි කොළඹ ආවේ නේ. ඔබ ගැහුවා කියලා හවුද මං කිව්වේ? මම එහෙම කතා කිව්වද? ඔබතුමා කියනවා මට හොයන්න කියලා. ඒද ඔබතුමා ආණ්ඩුවේ. මට ඊට වැඩි දේවල් හොයන්න ඔබතුමා මේක මාර පිස්සුවනේ. මෙයාගේ ගෙදරට අසුචිය ගාපේක මම හොයන්න. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් කැමතුමා මම යෝජනාවක් ගන්න. මම යෝජනාවක් මගේ ගෙදරට අසුචිය ගාලා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ කතා කරන විදිහෙන් එහෙම තමයි එයාගේ මේ දැනුම ඒ සියල්ල මනින්න වෙන්නේ. එතකොට ඔබතුමා මෙහෙමයි. ඔබතුමා දැන් අපි අහන ප්‍රශ්න මේ රටේ
මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඔබ පිළිබඳව අහන ප්‍රශ්න. එතකොට දැන් ඒ අහන ප්‍රශ්නවලට ඔබතුමා ඉස්සෙල්ලා මෙහෙම කරන්න. මම යෝජනාවක් කරන්න චමුත්. හරි. අපි අහන ප්‍රශ්නේ ඔබතුමා සවන් දෙන්න පළමුව. ඊට පස්සේ ඔබතුමා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න. හරි එහෙම කියමු. නැත්නම් ඔබතුමා ගාලා කඩාගත්තා වගේ ගාලා කඩාගෙන වගේ තුන් දෙනා ඔබතුමා මේ තුන් පැත්තෙන් කියාගෙන ගාලා යනකොට කඩාගෙන වගේ යන්නේ ওই තුන් දෙනානේ. මිනිස්සුන්ට මේක පැහැදිලි නෑ. දැන් ඔයා අහන්න ප්‍රශ්න හොඳ වැදගත් බින්දුතුන්ට වටිනා කියන ප්‍රශ්නයක් අහන්න මොහොතකින් හරි මේ ප්‍රශ්නය අහනවා. මම ප්‍රශ්නය අහනවා. කෝට් එකක් දාගෙන ඉන්න වැදගත් විදිහට අහනවා කියලා නැත්තම් කෝට් එක ගලවලා තියලා. ඔබතුමා මගේ ප්‍රශ්නය අහලා උත්තර දෙන්න. මාත් එක්ක වගේ කෝට් එකක් දාගෙන ඉන්නවනම් කෝට් එක ගලවලා තියලා ඉල වෙන එකක් අහන්න. ප්‍රශ්නය අහලා උත්තර දෙන්න. අහනකම් ඉන්නකෝ. ප්‍රශ්නය අහනකම් ඉන්න. මෙන්න මගේ ප්‍රශ්නය. අමතුමාලා කතා කරන්න පිළිවෙලකට කෝට් එක ගලවලා එන්න එහෙම කතා කරන්න. එහෙම ආන්න බෑ චමුත් ගන්න එපා. අපි ඔබතුමාලා කියන්නේ බය වෙයිද? මම මොනවා කරන්නේ? අපි බය කරන්නද? අපි බය කරන්නද? මම බය නෑ. අපිත් බය නෑ. අපි හිතුවද අපිත් බය වෙයි කියලා. ඔයගොල්ලෝ බය නැහැ. ඔයගොල්ලෝ බය නැහැ කියලා මට මොනවා කරන්නද? අය අපිට මොනවා කරන්නද? ඕගොල්ලෝ මෙතෙන්ට අපි මෙතෙන්ට කරුණා කරලා රෙස්පෙක්ට් එක ඔබතුමා අයියා. මේ ආයතන වල හිටපු අයියලා අපි බය නැහැ. අපි ආවේ කොළඹට ඡන්දෙ ඉල්ලන්න. මේ කොළඹට එන්නේ බය නෙවෙයි කාටවත්. අපි ඡන්දෙ නෙමෙයි. ඒක හින්දා මේක අස්සට ආවේ. එන්න බය නෙවෙයි අපි ආවේ. කෝට් ගලවන්න ඔබතුමාට බෑනේ. ඔබතුමා වැදගත් විදියට රාජ්‍ය අමාත්‍යවරයෙක් විදියට කෝට් එකේ ගරුත්වය තියලා ප්‍රශ්න අහන්න ඔබතුමාට අයිතියක් ඔබතුමා කෝට්ටයක් ඇඳගෙන නෑනේ මෙතන. කාලින්දු ඔබතුමා ඉස්සර වැදගත් විදියට ඉතින් අරමිනිතු දෙන්නගේ කටවල් වහලා අහන්නකො. අපි තුන් දෙනා පාලනය කරන්න යන්න එපා ඔබතුමා. පාඩ ප්‍රශ්න අපි ඔබතුමා පාලනය කරන්නේ. එහෙනම් මොකද ඔය තුන් දෙනා තුන් පැත්තකින්. අපි පාලනය හරි දැන් ඔබතුමා කටවගෙන ඉන්නේ ආයනක. අර ඒක අපි කරගන්න ඔබතුමා ඇයි ඔබතුමා කොහොමද අපේ කෝට් එක ගැන කතා කරන්නේ? ඔයාගේ කෝට් එක ඔයා වැදගත් විදියට කෝට් එක ඒක ඔබතුමා අයිතිය මොකක්ද? කාලේ නාස්ති කරන්න එපා සාකච්ඡාවේ. අපේ කෝට් එක අපි ඇඳ ගන්න. හරිනේ කෝට් එක පැත්තකින් තියලා අහන්න කියන්නේ. ඔබතුමා කතා කරන වැදගත් විදියට මොකද හේතුව අපි ඔබතුමා නිසා ඔබතුමා ඒක අපේ කෝට් ගලවන්න ඔබතුමා ඉල්ලාස් කරගන්න ප්‍රකාශය ගස්සෝ වගේ ඒව කරන්න ලෑස්ති වෙන්න බෑ. ඒ චණ්ඩිපාට දාන්න එපා මෙතන. මම දැනගත්තුවා කියලා වැඩ ඔප්පු කරන්න පුළුවන් උසාවියෙන් ඔප්පු වෙලා තියෙනවද? උසාවි තුන කෙනාට මම කිව්වේ අටම දැක්ක එක මම කිව්වේ කුපාඩි මාධ්‍යයෙන් ගහපු මාධ්‍ය අපි දන්නේ නැහැ. අටම දැක්කේ අපි කිව්වේ. ඔයගොල්ලෝ වගේ ඔය කුපාඩි මාධ්‍ය වලින් ගහපු ඔබතුමාට කල්ලුත් කිව්වනේ. ඔබතුමා කුපාඩි මාධ්‍ය කියන්නේ අපේ කෝට් එක ඔබතුමාට අයිතිය මොකක්ද? අවම සදාචාරයක් තියාගන්න. අපි මාධ්‍ය ආයතනයක වැඩ කරන මාධ්‍යවේදින් විදියට අපි විරාමයෙන් අනතුරු මේ මෙතුමා මේ මාර චෝදනාවන්නේ අපිව පාලනය කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක මම ඔබතුමා අපිව පාලනය කරන්න එපා. අපි ඔබතුමා පාලනය කරන්නේ නැහැ නේ. ඒ නිසා කරුණා කරලා අපේ කෝට් එකද කුපාඩි මාධ්‍ය හොඳ ප්‍රශ්න ටික අහන්න තිබ්බ වෙලාවනේ ඕගොල්ලෝ මේ ඔබතුමා ප්‍රශ්න නෙවෙයි අපි අහන්න පුළුවන් ඒවා සූදානම් වෙලා අපි අහන්නේ හරි කවන්නේ මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා එහෙම නෙමෙයි මැතුමා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් එවකට තිලක ජයසුන්දර ලිපියක් ලියන්නේ secretary to the president. However, chairman SLCC has not mentioned the details of the procedure followed by them to select the above investor for the aforementioned pilot project. දනුන් දීලා නැහැ කියලා කියනවා. Unsolicited offers කියලා කියනවා. මේ however it is confirmed that the SLCC has not obtained any approval or any consent from the cabinet of minister. කිසිම approval එකක් කරන්නේ නැහැ කියනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් approval එකක් කරන්නේ නැහැ කියනවා. මේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ජනාධිපති ලේකම්ට කියන්නේ. ඊළඟට කියනවා however the chairman of the SLCC has not informed any detail කියලා නැහැ කියනවා. above agreement to the Ministry of Industries as the accounting officer of the SLCC කිසි දෙයක් කියලා නැහැ. However, without making a final decision of the proposal submitted by the BOI, SLCC has entered into an agreement with Asha Minerals. අපිට නොදන්වා තමයි මේ ආශා ආයතනයත් එක්ක agreement එකකට පෙරමුනේ. ඒතර කවුද මේක දන්නේ අම්මතුමා? දැන් ඔයාම කියවනනේ. දැන් මං කියන එකත් අහන්නකෝ ඔයා. හරි ඉන්න මගේ ප්‍රශ්නේ ඉන්නකෝ ඔය කියන මිනරල් සමාගම අපේ කිව්සුමට කීයක් දෙනවා කියලා තියෙනවද? කොයි සමාගමද?
ඔය පළවෙනියට කියපු සමාන රජයට සත පහක් දෙන්න බෑ කැමති නෑ. ඒ පුත්තලම ඉල්ලුමට සමාගම. පුත්තලන් ඉන්නවා. එතකොට $1 මිලියන 120ක ඉන්වෙස්ට්මන්ට් එකක් නේ. ඉන්වෙස්ට්මන්ට් කිරීම නෙවෙයි. එහෙනම්? රජයේ බදු මුදල් අපි ඉල්ලලා අපේ ගිවිසුම තුල මේගොල්ලෝ අපි 110ක් අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒගොල්ලෝ සත පහක් දෙන්න තු නිකම්ම කරන්න හදන්නේ. එතකොට $1 මිලියන ඒගොල්ලෝ $1 මිලියන 20ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා මේ ගවේෂණ වලට. $1 මිලියන ගවේෂණ වලට. කොහෙද ඉන්වෙස්ට්මන්ට් කරේ? කොහෙද කියන්නේ ඔය කියන අවුරුදු 40ක් ගවේෂණ කරලා කියලා ඒ ගවේෂණය හොයාගන්න මෙතන ගවේෂණය හොයාගන්න ඊට පස්සේ ආසන්න සමාගම හදන්න කුණුගල් ගත්ත එක මේක යටින් කනිජ තියෙනවා කියලා හොයාගන්න ගවේෂණයෙන් මේ ළමයා ඒක තමයි දැන් සමාගම කරගන්නේ ආසන්න මම හොයාගත්තම මේ කනිජ තියෙනවා කියලා ඊට පස්සේ සමාගමක් හදනවා කලිදුව සමාගමක් හදලා මේ හොර ගනුදෙනුවක් මේක තනි කරලා මේක වංචාවක් තනි කර හොර ගනුදෙනුවක් මේක ඩීල් එකක් කවුද මම දන්නේ කවුද කියලා කවුද හරි හොර ගනුදෙනුවක් ජීල් එක නම් ඔප්පු කරන්න වෙන උසාවි ඔබතුමා මම හොයාගත්තම කලිය ටික ඒක දෙනවා මේ කලිදුවට කලිදුව කම්පැනි ගන්න කියලා මේ බිස්නස් එකක් මේ ගවේෂණයෙන් හොයාගන්න හොයාගත්තට සමුදිත ඕක මං කියන්නද බෑ ඕක ඔය වගේ ලයිසන් ගත්ත මිනිස්සු ලංකාවේ ඔය ගවේෂණ පොමිට් ගත්ත මිනිස්සු 50ක් විතර ඉන්නවා. හැබැයි කරේ මේගොල්ලෝනේ කරේ මේගොල්ලෝනේ කරා ගවේෂණ පොමිට් අරන් ලෝකෙට විකුණු ඉන්න භූවිද්‍යා පොමිට් එකෙන් භූවිද්‍යා එකෙන් ඔය විදියට ගවේෂණ ලයිසන් එක අරගෙන ගවේෂණ ලයිසන් එක විකුණු පෙන්න මේ රටේ ගවේෂණයක් කරලා කරපු දෙයක් කියන්නකෝ අපේ රටට. ගවේෂණයක් කරලා රටේ මිනිස්සු මේ වෙනතෙක් හරි ආශා මිනරලුත් පැත්තකට දාමුකෝ. හරි මේ මිනිස්සු හොරයි වැඩ කරන්නේ නැහැ කරේ නැහැ. කරපු ආයතනයක් ගන්නකො අපේ රටේ සම්පත් වෙනුවෙන් අපි මේ ආර්ථික අපහසුතාවයකට වැටිලා රට බංකොලොත් වෙලා එහෙම කියලා මිනිස්සු හොරා ගන්න දෙන්න බෑ කාටවත්. මේක තනිකර හොර ගනුදෙනුවක් නේ. මේක මිනිස්සේ කෙලිබද මේ ගවේෂණයක් කරන එක මේ අමාත්‍යාංශ ලේකම්වරිය ඔයාට විරුද්ධව හෙට ආදමිනර එක නඩුවක් දාන්න පුළුවන්. ඔයාට විරුද්ධව ඒක දාගන්න ඕනේ. ඒවා දාගන්න නඩුවක් දාන්න මේම අරගෙන තියෙනවා පරිසර බොමිට අතර. එහෙනම් ආශා මිනර ඔබතුමා කොම්පැනි නැති. මගේ කොම්පැනි නෙවෙයි. හෙට මෙච්චර තරහ කියන්නේ හෙට නඩු දානවා කියන කොම්පැනි අයිතිකාරය වෙන්නේ නේද? ඔයා හරියට නේම. එතුමා දන්නවා කොම්පැනි අයිතිකාරය කියපු ආශායි. අයියෝ මට ඔය කොම්පැනි කොළඹ ආශා කොම්පැනි නෙපෙන්නේ. මට ඔය කොළඹ මිනිස්සුත් එක ගෑදෙනුත් නෑ. මම සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් වලට කොම්පැනි දාන්නේ නෑ. කම්පැනි නඩු දාන එක ඔබතුමා මාර විශ්වාසයි. කොම්පැනි වෙනුවෙන් ඔබතුමා මෙනේ කොම්පැනි නෙවෙයි. ඔයා ඔය නේ ඉන්න. ඔයා ඒ මිනිස්සු උසාවිය දැන් කාටද දුන්නේ? වාරණි. දන්නවද ඔයා? දැනගෙන කතා කරන්න ජමුදිත. එහෙනම් අරගොල්ලෝ දැනගෙන මේක වංචාවක්. මේක හොරකමක්. ඒකයි කියන්නේ. උසාවිය බොරු. මේ ඒකනේ උසාවිය නඩුව හරි. උසාවිය ඉන්නකෝ. උසාවියට ගියේ කවුද ඉස්සලම? උසාවියට ගියේ කවුද ඉස්සලම? ඔබතුමා කියන්නේ ඔබතුමා විශ්ව උසාවිය දන්නේ නැති දේවල් ලියාගෙන මට හැමදේම ලියන්න ඕනේ නෑ. මොකද ඔබතුමාගේ විශ්ය මම ලියන්නේ. ඔබතුමාගේ විශ්ය ඔබතුමාගේ විශ්ය ඔයා අනුන්ගෙන් කීයක් හරි පගාව අරගෙන ලියාගෙන ඇවිල්ලා මෙතන දන්නේ නැති දේවල් දොඩවන්න එපා. ඔබතුමා පගාව අරගෙන ඇති ආශාව කියන්නේ එච්චරයි. ඔබතුමා නැත්තම් මේ ඔබතුමා නිස්සංග සේනාධිපතිගෙන් පඩිගත්ත මිනිහෙන්නේ. අනේ නිකන් ඉඳ අපි ගාව ඔබතුමා මෙතන මඩ ගහගෙන සේනාධිපතිගේ පඩි ගරන් නිස්සංග සේනාධිපතිගෙන් පඩි ගත්තා ඔබතුමා. කියන්න හරිද ඊළඟට මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලිගෙන් පඩි ගත්තා. ඔබතුමා මේ නිකන් එන්න එපා අනුන් ඒවා හරියට බලලා උත්තර දෙන්න. ඔබතුමා හරියට බලලා උත්තර දෙන්න. බලලා උත්තර දෙන්න. හොයන්න පුළුවන් ඔබතුමාට කොහෙන්ද? හරි මම කියන උසාවියට ගියේ ඔය දැන් මාතකට කලින් ගියා උසාවියේ මේගොල්ලෝ. ඔබතුමා මේ මම පඩිගත්තා කිව්වා. මම පඩිගත්තා කිව්වනේ එහෙමනම් මිනිස්සුන්ට දෙලා ලොකු කොහමද මේ කාමර 25 ලක්ෂරි හෝටල් තියෙන්නේ ඔබතුමා ගැහුවේ කොහමද අර කෝච්චිය වඩේ විකුණලා වඩේ විකුණලා අද මිනිහා කෝටිපතිය මට තදේ අද තදේලා හරිද නිස්සංග සේනාධිපතිගේ සල්ලි ගන්නවා කියනොත් අද වෙන්නේ ඔච්චර මට කොහෙද තරයි දැන්නේ මම මේ හිතාගෙන කතා කරන්නේ මට කොහෙද තරයි දැන්නේ නිස්සංග සේනාධිපතිගේ සල්ලි ගන්නවා කියනකොට ඔබතුමාට තියෙන
නිස්සංග සේනාධිපතිගේ පඩි ගන්න කියනකොට ඔයාලට ඇඬෙන්න එපා. මට කිසිම ඇඬෙන්නක් නැහැ. මට කිසිම ඇඬෙන්නක් නැහැ. දල්ලි සිරිසේනගෙන් මට දල්ලි සිරිසේනගෙන් දල්ලි ගන්නවා කියනකොට ඔයා නිකන් අඬන්න එපා. කඳුළු වෙන්න එපා. දල්ලි සිරිසේන බත් කඩක් කාන්නේ. බොරු කියන්න එපා. ඔබතුමා තමයි ජෙම් ඇන් ජුවලරි එකේ බැකෝ පර්මිට් එකෙන් සල්ලි ගත්තා. පතල් ඔබතුමාලා. පතල් පර්මිට් එක ගත්තා. ඒවෙන් තමයි මියුසිකල් ෂෝස් තියන්නේ ඔක්කොම. ලක්ෂ 10 15. අපි කරපු එකක් මොනවා හරි තියෙනවා ඔප්පු කරන්න. ඔයාට හෙට මං ඇමතිකමෙන් ඇයින් වෙනවා මිනිහෙක්ගෙන් ඔප්පු කරලා පෙන්නොත්. හැබැයි ඔයාගේ ඒවා ඔප්පු කරන්න අපි ගාව තියෙනවා. ඒ ඔයාගේ බැංකු රිසිට් ඔයා පඩි ගත්ත ඒවා ඔයා ඒවා අපිට ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු කරන්න. ඒකෙන් අපි ගත්ත ඒවා ඔප්පු පුළුවන් නම් අපි අතනින් ගත්තා මෙතනින් ගත්තා අරවා අපි හැදුවා. ඔප්පු කරන්න බැකෝ පර්මිට් එකෙන් ගත්තා. ඔප්පු කරන්න. ඔප්පු කරන්න. දැන් ගේන්නකෝ. ඔප්පු කරන්න. දැන් ගේන්න වෙන්නම්. හරි ඊළඟ සතියේ බැකෝ පර්මිට් එකෙන් ගත්තා ඒවා. ඊළඟ සතියේ ජෙම් ඇන් ජුවලරි එකේ කැමරාවක් ගන්න ලක්ෂ 15ක් දාපු එක. ඊළඟ සතියේ ජෙම් ඇන් ජුවලරි එකේ කැමරාවක් ගන්න මීඩියා කැම්පේන්ට ලක්ෂ 15ක් ඉල්ලුවේ නැද්ද? ඊළඟ සතිය මම උත්තර දෙන්න. උත්තර දෙන්න. ලක්ෂ 15 දැන් ජෙම් ඇන් ජුවලරි එකට කියන්නේ ලක්ෂ 15ක් කිව්වා. කැමරා මඩ මොකටද? ලක්ෂ කැමරා මාධ්‍යංශයට මාධ්‍යන්තර කැමරා ගන්න මට කැමරා ඔක්කොම මම ෆොටෝ ගන්න ඔක්කොම ආයතන වලට දාගත්තා. ෆොටෝ පිස්සුව කැමරා පිස්සුව ඕගොල්ලෝ වගේ නෑ. ඔක්කොම ආයතන වලට ඕගොල්ලෝ වගේ ඔයා වගේ මේ කැමරා පිස්සු ෆොටෝ පිස්සු මට නෑ. කැමරා පිස්සු ෆොටෝ පිස්සු තියනවා නම් මාධ්‍ය ආයතනයට ඉල්ල ගන්න. ඒගොල්ලෝ ඔක්කොම ආයතන වලට බදුල්ලෙන් පෙරෙව්වා. අර අධ්‍යාපන හිටපු ලේකම් අම්බන්තොල පෙරෙව්වා. Tamanට හොරගම් කරන්න පුළුවන් නේද? මගේ මිනිස්සු ඔයාගේ මේ නැන්දම ගැන දාන්න මගේ නැන්දම දාගන්න ඕනේ. සිමෙන්ති සංස්ථාවේ සිමෙන්ති සංස්ථාවේ නෝනා ගෙනත් දාන්න මගේ සිමෙන්ති සංස්ථාවේ ඔයාගේ නෝනා ගෙනත් දාන්න සිමෙන්ති සංස්ථාවේ සිමෙන්ති සංස්ථාවේ කටවතර දුන්නේ පොන්නේ වගේ සිමෙන්ති සංස්ථාවේ සභාපතිය මොකද කුණුවarp කියන්නේ නැහැ. නැගිලා වරෙන් කතා මේ වාගේ අපිට මේ ගහගන්න ඕන ගහගන්න පුළුවන් ගහගන්න ඕන ගහගන්න ජෙම් ඇන් ජුවලරි වලින් කරපු හොරගම් ටික සිමෙන්ති ටික යකට් ටික මුල්ලා යකට් ටික ආමි කැම්ප් එක අයින් කළා මේක කියනකොට රිද්දේ බදුල්ලේ 7 දෙනෙක් දාගත්තා බදුල්ලේ 7 දෙනෙක් දාගත්තා සිරිසේන මහත්තයාගෙන් සම්පූර්ණ කැමරා උස්ස කඩේ ගිහින් මට දවසක් පීපී ජයසුන්දරත් එක්ක එනවා 2015 ආණ්ඩුව පෙරදිලා ඉද්දි පීපී ජයසුන්දර ආර්ථික ඝාතකයා කියපු මේ මිනිස්සයා ඇවිල්ලා මට කියනවා මචං පුටුවක් කොල්ල දීපන් විපක්ෂ නායකකාරයා නිමල් දිරිපාල හැමතුමා හිටපුද්දි එහෙම ආපු මිනිහෙක් ඔයා පුටුවක් මොනා පුටුවක් දෙන්න පුටුවක් අදට කොල්ල දීපන් අනේ යන්න දීපන් මට කියපු පීපී ජයසුන්දරත් එක්ක වැඩ කරාද පීපී ජයසුන්දරත් එක්ක තමයි ආවේ පීපී ජයසුන්දරත් එක්ක වැඩ කරාද බොරු කියන්නේ බා විපක්ෂ නායකකාරයාට ආවේ නැහැ කියන්නේ කුලප් වෙලා අපි දැකලා මම නම් කුලප් වෙන්න අපේ ඔයාට වැඩිලා යකඩ වර්ගම බිලියන ගාණක් බිලියන ගාණක් ඔයා බදුල්ලේ සිකියුරිටි ඔයා කට උත්තර ගන්න ගියේ මට එන්න කිව්වෙත් නෑ මට එන්න කිව්වෙත් නෑ හෙටයි ජගයි ආ ගන්න
CID එක question කරන අපි